Hi, English with Masha. දැන් මම කියපු සීරීස් ටික පටන් ගත්තා. පළවෙනි එක ඔයගොල්ලෝ බැලුවා. දැන් අද දවසේ බලන්න යන්නේ දෙවෙනි සීරීස් එක. අපෝ මම මේ සීරීස් ගැන කතා කරනවා පුතේ. මේක තමයි ඉංග්‍රීසි වල ෆවුන්ඩේෂන් එක. ඔයාට මේක හරියට කරොත් English is nothing for you. So let's see today's lesson. So day 2, simple present tense, සරල වර්තමාන කාල. ඒ කියන්නේ දැන් මේ දැන් කරන දේවල් කියන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් day to day life එකේ අපි සාමාන්‍යයෙන් කරන දේවල් අපි මේ සරල වර්තමාන කාලවලට තමයි අයිති වෙන්නේ. අපි බලමු මුලින්ම positive sentence එක. Positive sentence එක කරන්නේ ඉස්සෙල්ලා මම ඕගොල්ලන්ට කියන්න ඕන simple present tense වල be verb එක තමයි පුතේ do හරි does හරි. දැන් ඕගොල්ලෝ දන්නවා මොකද්ද be verb එක කියලා. ඒක negative එක don't හරි doesn't හරි. නමුත් මේ do does verbs එන විදිහ මම ඕගොල්ලන්ට කියලා දෙන්න ආසයි. Okay do does එක එන්නේ she he it වලට es හරි s හරි add කරනවා. I-U V දේවලට do මුකුත් ඇඩ් කරන්නේ නැහැ. එතකොට he you eat නම් she eats වෙනවා. S එකක් ඇඩ් කරලා තියෙනවා. We run නම් he runs වෙනවා. They go නම් it goes වෙනවා. හැබැයි මෙතන සමහර ඒවා S ඇඩ් කරලා තියෙනවා, සමහර ඒවා es ඇඩ් කරලා තියෙනවා. කොහොමද අපි ඒක කරන්නේ? මම මේක ෂෝට් එකකින් කියලා දෙන්නම්. මේ verb එක vowel එකකින් ඉවර වෙනවා නම් පුතේ අපි මේ vowel එක ඉස්සරහට es add කරනවා. මෙතන consonant එකක් නම් s add කරනවා. මෙතන vowel එකක් නම් es. හැබැයි මෙතන vowel එක තියෙන්නේ a. එහෙනම් s විතරයි add කරන්නේ. එහෙම තමයි ඔය වාක්‍ය ඔය verbs ටික හැදෙන්නේ. අපි positive sentence එකට යමු පුතේ. Subject plus do or does verb එක object එක. I eat rice මම බත් කනවා. She eats rice ඇය බත් කනවා. They eat rice ඕන් බත් කනවා. So එතකොට eat eats ඒ විදිහට එනවා. අපි ඊට පස්සේ යමු negative. අපි අන්තිමට කරමු තව examples දාන්න. එතකොට මම බත් කන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් අය කනවා කිය අය හොඳට ඉංග්‍රීසි කතා කරනවා. She speaks English well. මේ දැන් කතා කරන එක නෙමෙයි. මම සාමාන්‍යයෙන් ඇය ගැන හඳුන්වලා දෙන්න මේ විදිහට කියන්න පුළුවන්. ඒකයි මම කිව්වේ day to day life එකටත් මේක use කරනවා කියන එක. එතකොට negative sentence එකට පුතේ subject එක I-U V they නම් don't එනවා. He she it නම් doesn't එනවා. verb එක object එක. I don't eat rice මම බත් කන්නේ නැහැ. She doesn't eat rice ඇය බත් කන්නේ නැහැ. They don't eat rice ඕන් බත් කන්නේ නැහැ. ඊට පස්සේ අපි යමු positive question එකට. positive question එකේ positive be verb එක ඉස්සරහට එනවා. positive be verb එක කියන්නේ පුතේ do හරි does හරි. She he it නම් does එනවා. I-U V they නම් do වෙනවා. subject එක verb එක object එක. Do I eat rice මම බත් කනවද? Does she eat rice ඇය බත් කනවද? Do they eat rice ඕන් බත් කනවද? So ඊට පස්සේ negative question එකට පුතේ negative be verb එක ඉස්සරහට එනවා. එතකොට don't හරි doesn't හරි. Don't or doesn't plus subject plus verb plus object. Don't I eat rice මම බත් කන්නේ නැද්ද? Doesn't she eat rice ඇය බත් කන්නේ නැද්ද? Don't they eat rice ඕන් බත් කන්නේ නැද්ද? ඊට පස්සේ question tags එක්කලා බලමු පුතේ අපි කොහොමද දාන්නේ කියලා. question tags what where which when how why who ඔය වගේ දේවල් ඉස්සරහට ඒක දාන්නාට පස්සේ positive question එකක් නම් do හරි does හරි එනවා. negative එකක් නම් don't හරි doesn't හරි එනවා. ඊට පස්සේ තමයි පුතේ subject එක එන්නේ. ඊට පස්සේ verb object. හරි. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. What do I eat? මොනවද මම කන්නේ?
What does she eat? මොනවද ඇය කන්නේ? What do they eat? මොනවද ඔවුන් කන්නේ? Why don't I eat rice? ඇයි මම බත් කන්නේ නැත්තේ? Why doesn't she eat rice? ඇය බත් කන්නේ නැත්තේ? Why don't they eat rice? ඇයි ඔවුන් බත් කන්නේ නැත්තේ? දැන් මම කිව්වා වගේ මේක positive question එකක් නම් do වෙනවා, negative question එකක් නම් don't එනවා. positive question එකක් නම් does එනවා, negative question එකක් නම් doesn't එනවා. අපි දැන් examples දාලා බලමු. ඇය හොඳට ඉංග්‍රීසි කතා කරනවා. She speaks English well. ඇය හොඳට ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. She doesn't speak English well. ඇය හොඳට ඉංග්‍රීසි කතා කරනවද? Does she speak English well? ඇය හොඳට ඉංග්‍රීසි කතා කරන්නේ නැද්ද? Doesn't she speak English well? කොහොමද ඇය හොඳට ඉංග්‍රීසි කතා කරන්නේ? How does she speak English well? Because she is attending English with Marsha's class. That's why. So, ඇයි ඇය හොඳට ඉංග්‍රීසි කතා කරන්නේ නැත්තේ? Why doesn't she speak English well? Okay, තව එකක් අහමු. ඔහු හැමදාම උදේට ස්කෝලේ යනවා. වැඩට යනවා. He goes to school every day. He goes to school every day. එතකොට ඔවුන් නම් they go to school every day. ඔවුන් හැමදාම ස්කෝලේ යනවා. Negative එක බලමු. He doesn't go to school every day. නැත්නම් daily කියන්න පුළුවන්. He doesn't go to school daily. ඔහු හැමදාම ස්කෝලේ යන්නේ නැහැ. They don't go to school every day. ඔවුන් හැමදාම ස්කෝලේ යන්නේ නැහැ. Does he go to school daily? ඔහු හැමදාම ස්කෝලේ යනවද? Do they go to school daily? ඔවුන් හැමදාම ස්කෝලේ යනවද? Doesn't he go to school daily? ඔහු හැමදාම ස්කෝලේ යන්නේ නැද්ද? Don't they go to school early? Early නෙමෙයි, every day, daily. So, ඔවුන් හැමදාම ස්කෝලේ යන්නේ නැද්ද? Positive, negative. So, how does he go to school? ඔහු කොහොමද ස්කෝලේ යන්නේ? How do they go to school? ඔවුන් කොහොමද ස්කෝලේ යන්නේ? Why doesn't he go to school daily? ඇයි ඔහු හැමදාම ස්කෝලේ යන්නේ නැත්තේ? Why don't they go to school every day? ඇයි ඔවුන් හැමදාම ස්කෝලේ යන්නේ නැත්තේ? දැන් ඔයා හිතන්න ඔයාට ඉංග්‍රීසි easyද නැද්ද කියලා. මේවනේ පුතේ අපි කරන්නේ. So last time අපි ඉගෙන ගත්ත past tense ගැන. past වලින් කතා කරනවා නම් ඒ simple විදිහට ඒක කියනවා. present වලින් කතා කරනවා නම් මේ විදිහට කියනවා. ඔයිට වඩා දෙයක් නැහැ කියන්න. So ඔය දෙක ඔයා මේ grammar ටික හරියට foundation එක දාගත්තොත් nothing. So hope to see you from another series. Again I will upload the series 3 with simple future tense on next day. So see you soon.